තෙරුවන් සරණයි. පිළියන්දල මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ කටින මහා කුසල කර්මය සහ අතිපූජ්‍ය ගැටමාන්නේ හේමාලෝක නාහිමිපාණන් වහන්සේගේ නවවැනි වර්ෂපූර්ණ ගුණ සමරු පින්කම් මාලාව විහාරාධිපති සියම් මහනිකායේ මල්මතු මහා විහාර පාර්ශ්වයේ කර්මාචාර්ය ශාසන කීර්ති ශ්‍රී හේමාලෝක ශාස්ත්‍රවේදී පූජනීය ඇඹිලිපිටියේ රතනජෝති ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි පිළියන්දල මාවිත්තර කනත්තපාරේ ග්ලෝරි ඇවනිව් මාවතේ අංක 103න් 23 ලිපිනේ පදිංචි පර්ෆෙක්ට් සොෆ්ට්වෙයාර් සොලියුෂන්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආදායම් බදු උපදේශක සාම විනිසුරු එම්.ඩබ්ලිව් අජිත් කුමාර මහතා නදීපා නිරෝෂණී මහත්මිය රාදීන් සෙන්විදු පුතණුවන් ප්‍රධාන පවුලේ පින්වතුන් සහ රොනල්ඩ් ඩයස් ගුණතිලක ස්පවුල්ඩීන් මහතා ඇතුළු පින්වතුන්ගේ ප්‍රධාන දායකත්වයෙන් පැවැත්වෙන කටින මහා කුසල කර්මය සහ අතිපූජ්‍ය ගැටමාන්නේ හේමාලෝක නාහිමිපාණන් වහන්සේගේ නවවැනි වර්ෂපූර්ණ ගුණ සමරු පින්කම් මාලාව ඔක්තෝබර් 28 වැනිදා රාත්‍රී 7ට ධර්මදේශනය පූජ්‍යපාද පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ ඔක්තෝබර් 29 වැනිදා රාත්‍රී 7ට ධර්මදේශනය මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන නාහිමිපාණන් වහන්සේ ඔක්තෝබර් 30 වැනිදා රාත්‍රී 7ට ධර්මදේශනය පූජ්‍යපාද නිරාවත්තේ පඤ්ඤාසිරි නාහිමිපාණන් වහන්සේ ඔක්තෝබර් 31 වැනිදා රාත්‍රී 7ට සත්බුදු වන්දනා පින්කම කාව්‍ය විශාරද පූජ්‍යපාද නවගත්තේගම සිරි සුගත ස්වාමින් වහන්සේ එදිනට පීරිසියක් මැටි පහනක් සහ පාට මල් රැගෙන එන ලෙස පින් සිතින් මතක් කරන්නෙමු. නොවැම්බර් 1 වැනිදා රාත්‍රී 7ට ධර්මදේශනය පූජ්‍යපාද දියතලාවේ පියදස්සී ස්වාමින් වහන්සේ නොවැම්බර් 2 වැනිදා පස්වරු 2ට කටින චීවරය රැගත් මහා පෙරහර පිළියන්දල මාවිත්තර කනත්තපාරේ ග්ලෝරි ඇවනිව් මාවතේ අංක 103න් 23 සාම විනිසුරු පින්වත් අජිත් කුමාර මහතාගේ නිවසින් ගමන් අරඹනු ලබයි. එදින පස්වරු 1ට විහාරස්ථානයට සියලුම දායක කාරකාදීන්ට පැමිණෙන ලෙස ආරාධනා කරන්නෙමු. නොවැම්බර් 2 වැනිදා රාත්‍රී 7ට ධර්මදේශනය පූජ්‍යපාද ගොම්බද්දල දමිත ස්වාමින් වහන්සේ එදින සපිරිකර ගිලන්පස දානය සහ මහපිරිත් දේශනය සිදු කරනු ලැබේ. නොවැම්බර් 3 වැනිදා අලුයම 5ට චාරිත්‍රානුකූලව කටින චීවරය විහාරස්ථානයට වැඩම කරවීම පින්වත් අජිත් කුමාර මහතාගේ නිවසේ සිට මෙම කටින චීවරය විහාරස්ථානයට වැඩම කොට තැන්පත් කරනු ලැබේ. නොවැම්බර් 3 වැනිදා උදෑසන 6:45ට හීල් දානය පූජා කිරීම. නොවැම්බර් 3 වැනිදා කටින චීවර පූජාව හා කප්රුක් පූජාව අටපිරිකර අතිරේක පිරිකර සහිතව දහවල් දානමය පින්කම. නොවැම්බර් 3 වැනිදා රාත්‍රී 7ට බෝධි පූජාමය පින්කම පූජ්‍යපාද
අත්තනයාලේ වාචිස්සර ස්වාමින් වහන්සේ නොවැම්බර් 4 වැනිදා රාත්‍රී 7ට කාව්‍යමය ධර්මදේශනය. කාව්‍ය විශාරද පූජ්‍යපාද මහබුලන් කුලමේ ගුණරතන ස්වාමින් වහන්සේ නොවැම්බර් 5 වැනිදා රාත්‍රී 7ට ධර්මදේශනය. පූජ්‍යපාද නීතිආගම චන්දිම ස්වාමින් වහන්සේ නොවැම්බර් 6 වැනිදා රාත්‍රී 7ට කටිනානිසංස ධර්මදේශනය. පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමින් වහන්සේ මෙම අසිරිමත් පින්කම් මාලාවට සහභාගී වන ලෙස ඔබ සැමට පින් සිතින් ආරාධනා